මල්මද බිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ මල්මද බිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දෑලේ සිල් ගන්න කැම්පස් ඇවිල්ලා සමරපු මගේ පළවෙනි උපන්දිනේ බලන්න අද ඔයාලත් එන්න. ඉතින් මේ හරියටම ජූනි 25 වෙනිදා මට එදාට තමයි අවුරුදු 21 සම්පූර්ණ වුණේ. ඉතින් ගෙදර කවුරුත්ම නැතුව මේ ඉතින් මගේ ජීවිතේ මං හිතන්නේ ගොඩාක්ම දුක් වුණ දවසකින් එකක් වෙන්න ඇති. මොකද හැමදාම අම්මලා අප්පච්චිලා ගෙදර හැමෝම එක්ක සමරපු උපන්දිනේ අද බෝඩින් කාමරයකට එලා මම තනියම තමයි සමරන්න හදන්නේ. Good morning රෝමයි. ඉතින් උදේම නැගිටලා මම මේ හදන්නේ මගේ ඇඳස් කරන්න. ඇඳස් කළා මට අද ලොකු රාජකාරි ගොඩාක් තියෙනවා. මම කලින් නොකරපු දේවල් පවා අද තමයි මම ඉස්සෙල්ලාම ඉතින් කරන්න ගන්නෙ. ඉතින් ඉක්මනට ඇඳ හදලා මම ගියා වොෂ් දාන්න. ඔයාලා කලින් vlog එකේදී මගෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඒවටත් මේ vlog එකේම ඔයාලට උත්තර අරගෙන එන්නම්. නැගිට ගමන් ඉක්මනට දත් ටිකත් මැදගෙන මූණත් හොදලා මම ගියා උයන්න ලෑස්ති වෙන්න. මොකද උදේම වොෂ් දාගත්තේ නැහැ. මොකද උයද්දි ආයෙත් ආටිය දාන්න නිසා දෙපාරක් දාන්න ගියොත් කරදරයි. මොකද අද මට කැම්පස් දවසක්. ඒ නිසා උදේම ඉතින් මගේ රාජකාරිය උනේ උයන එක. ඉතින් ගෙදර ඉඳි නම් අම්මගේ අතින් හදලා දෙන රසම රස කෑම අපිට කවදාවත් මගේ ඇලෙන්නේ නැහනේ. ඉතින් මේ වගේ බෝඩිමකට ඇවිල්ලා ඉද්දී අපිට එහෙම කරලා දෙන්න කිසිම කෙනෙක් නැහැ. අපි මෙතින් හැමදේම කරගන්න ඕනි. ඉතින් මම මේ කරන්න හදන්නේ උදේම නැගිටලා කිරිපතක් හදාගන්න. මොකද ඒ ගෙදර තියබ්බ ෆීලින් එක මට මෙහෙදිත් විඳින්න ඕනි වුණා. මොකද ගෑල් ළමෙක්ගේ විශේෂම උපන්දිනය තමයි මේ 21 වෙනි උපන්දිනය කියලා කියන්නේ. ඉතින් මට ඕනේ වුණා එදා දවස මං හරිය එක ලස්සන කරගන්නවා කියලා තනියම. ඊට පස්සේ ඉතින් හාල් ටිකත් අරගෙන කිරිපත් එක හදන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා සිංගල් රූම් එකේ ඉන්න බය නැද්ද? තනියක් නැද්ද? පාළු නැද්ද? ගොඩාක් දේවල් මට මෙදා දවසේ හිතුණ එක දෙයක් ගැන මම ඔයාලට කියන්නම්. ඔයාලට අනිවාර්යෙන් හොස්ටල් හම්බ වෙනවා. 80%කට වගේම හොස්ටල් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. එහෙම හම්බ වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් හොස්ටල් එකක ඉන්න බලන්න. එහෙම නැත්නම් බෝඩින් එක හරි තව යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක හරි ඉන්න. මොකද සමහර දවස් අපිට මෙහෙම ඉඳි ඇත්තටම ගොඩක් නිදහස් තනියම ඉඳි. ඒ වුණාට සමහර දවස්වලදී හිතනවා අනේ මගේ තනියට මට තව යාළුවෙක්වත් හිටිය නම් කියන එක. දැන් මේ වගේ දවසක උනත් සාමාන්‍යයෙන් තව යාළුවෙක් හරි තව කට්ටියක් එකට ඉදි අනිවාර්යෙන් ඔයාලට කේක් එකක් gift අනම්මනම් ගොඩාක් දේවල් හම්බ වෙනවා. මොකද මං පවා මගේ යාළුවන්ගේ ස්ටේටස් වලින් කැම්පස් එකේ අයගේ දකිද්දී ඒක හොස්ටල් ළමයි නම් උපරිමයෙන් කරනවා. මොකද අනිවාර්යෙන් බර්ත්ඩේ එකක් තියෙද්දී රූම් එකේ යාළුවෝ එකතු වෙලා කේක් කපලා ගෙදර අය නැති අඩුව කොයිම මොහොතකවත් එයාලා දැනෙන්න දෙන්නේ නැහැ. මොකද පිරිසක් ඉද්දී ඒක ඇත්තටම අපිට හිතට ඒක දැනෙන්නෙත් නැහැ. චොට්ටක් දැනෙන එක පවා අඩු වෙනවා. හැබැයි මෙහෙම තනියම ඉඳි නම් ඒක උපරිම මේටම දැනෙනවා. කතාවෙන් කතාව කිරිබත් එකත් ලිපේ තියලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඒකට ගැලපෙන සැරම සැර ලුණු මිරිස් එකක් හදාගන්න. මුලින්ම ඉතින් ලුණු ටික චූටියට කපාගෙන ඒක ඉතින් ඉක්මනට හදාගත්තා. කලින් දවසේ තමයි මම මේ ඔක්කොටම ඕනි බඩු ටික අරන් ආවේ. හාලුත් ගත්තදා. එතකොට ලුණු දෙහි එහෙමනම් කොහොමත් පාවිච්චි කරන්නේ නැහනේ. එනකොට මම දෙහිත් ඔක්කොම අරන් ආව මේ වෙනුවෙන්ම. මම තවත් කට්ටියක් එක්ක ඉන්න කියන තවත් ප්‍රධාන හේතුවක් තමයි ඔයාලට උදේට ඇහැරෙන්නේ නැති වෙන දවස් තියෙයි අනිවාර්යෙන්ම. මම මේ වොයිස් කරන දවසෙත් අන්න හිම දවසක්. මොකද උදේ අද ලෙක්චර් එක තිබ්බේ 8ට මට. හැබැයි මට අද ඇහැරෙද්දිත් 7:50යි. මොකද ෆෝන් එක ඕෆ් වෙලා නිසා ඇත්තටම ඇහැරුන්නේ නැහැ. එතකොට අපිට ඇහැරවන්න තව යාළුවෙක් ළඟ නැහැ. වෙන කවුරුත්ම නැතුව අපිට ඉතින් කවුරුත් නැහැ උදේට ඇහැරවන්නවත්. ෆෝන් එක ඕෆ් වුණොත් එදාට ඉතින් බුදු සරණයි. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා කැම්පස් එකේදී අපිට ලැන්ග්වේජ් දෙකක් තෝරගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඔයාලට කැමති ලැන්ග්වේජ් දෙකක් තෝරගන්න පුළුවන්. හැබැයි ඔයාලා ෆ්‍රෙන්ච් හරි ජපනීස් හරි කරන්න හිතන් ඉන්නව නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒක A levels වලට කරලා තියෙන්න ඕනි.
අනිත් ලැන්වේජ් වල නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒක කැම්පස් එකට ඇවිල්ලා මුලින් ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්. මොකද මමත් කරන්නේ චයිනීස්. එතකොට ඒකත් අපිට මුලින් ඉඳන්ම උගන්වනවා. ඔයාලා හිතනවාද මේ වගේ බර්ත්ඩේ එකක් දවසක මම කවදාවත් ගෙදරදී උයලා ඇති කියලා? ජීවිතේට නැහැ. මං හිතන්නේ ජීවිතේට බර්ත්ඩේ එකක් වෙන්න ඕනේ නැහැ. කිසිම හේතුවක් මත මම උයලා නැහැ. ඒ වුණාට ඉතින් එදා දවස් නම් මන් දන්නේ මං ඒ දවස කොහොම ගෙවුවද කියලා ගෙදරයි නැතුව තනියම කොහොම හරි ඉතින් මං ඒකට ගැලපෙන්න රසලුණු මිරිසකුත් හදාගත්තා. හැබැයි වැඩේ කියන්නේ කිරිබත් එක බත් එකක් බවට පත් වුණා. ඒ කියන්නේ මෙහෙමයි මම ඉස්සෙල්ලා හරියටම කිරිබත් එක හදාගත්තා. ඒ වුණාට කිරි දාලා තිබ්බ වාජනේ තව කිරි ඉතුරුලා තිබ්බා. මේ ටීතෙන් විසි කරන්න බැරි කියන ලෝභකම ඔළුවට ගහපු නිසා ඔන්න ඔහෙම එක රයිස් කුකර් එකට දැම්මට පස්සේ හිඳිලා හරියට හැදෙයි කියලා මම ඉතින් ඔක්කොම කිරි ටික දැම්මා කිරිබත් එකට. අන්තිමට ඉතින් බෙරිබතක් බවට පත් වුණා. ඒකට අවුලක් නෑ. ඒක මම පැයක් විතර දෙන්න තියලා ගාන්ට කිරිබත හදාගත්තා. මොනව නැතත් ළමයි මට අත්ගුණේ නම් හොඳට පිහිටලා තියෙනවා. එහෙන් මෙහෙන් චුට්ටක් කෑම එක ඩම් උනාට මුකුත් බලන්න කරන්න නැතුව රසට හදා ගන්න නම් පුළුවන්. අලේ බෝඩින් කමරවලත් ඇති නේද රහට උයන කෙනෙක්, හැමතිස්සෙම මල් කඩන කෙනෙක්, නැත්තම් අඩාගත්ත ගමන් ඉන්න කෙනෙක්, හැමතිස්සෙම ඕනට වඩා හිතන කෙනෙක්. ඒ වගේ ගොඩාක් අය ඇති නේද? එහෙම අයටත් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒත් එක්කම ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මම පාඩම් කරපු විදිහ ගැන. ඉතින් විශේෂම ක්‍රමයක් නෑ මට නම්. හැබැයි ඒ වුණාට මම පාඩම් කරේ හැමදාම රැට. සාමාන්‍යයෙන් රෑ 10 පස්සේ තමයි මම පාඩම් කරන්න ගත්තේ. ඒ පාඩම් කරන්න අරගෙන පාන්දර 1-2 වගේ වෙනකන් අන්තිම මාසේ තමයි පාඩම් කරන්න ගත්තේ. මොකද මට මතක හැටියට මම නොවැම්බර් මාසේ අපිට ටයිම් ටේබල් හම්බුණානේ A-levels වලට. ඒක දිහා බලලා තමයි දින ටික වෙන් කරගෙන A-levels වලට පාඩම් කරන්න ගත්තේ. එතකන් ඉතින් මුල කිල ඉඳලා කොහොම හරි ඉතින් අන්තිම මාසේ වැඩත් කරගත්තා. මම ඔයාලට ඒ ගැන ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම රැට පාඩම් කරේ කියලා ඔයාලා ඒකට හුරු වෙන්න අවශ්‍ය නැහැ. මොකද මටත් ඉස්සර අපේ අම්මලා කියන්නේ පාන්දර නැගිටින්න, පාන්දරට පාඩම් කරන්න අන්න එහෙම. හැබැයි මම නම් ජීවිතේ පාන්දර නම් නැගිටලා පාඩම් කළා නෑ. නැගිටලා තියෙනවා. මට ඒක හරියන වැඩක් නෙමෙයි. මොකද මට පාන්දර එහෙම සෙට් නෑ පාඩම් කරන්න. මට එහෙම ඒ වයිබ් එක මට නෑ. හැබැයි ගොඩාක් ළමයි නම් පාඩම් කරන්නේ පාන්දර නැගිටලා. ඒ වුණාට ඉතින් මම නිශාචරයෙක් නිසා මට නම් ඉතින් පුළුවන් රෑ එළි වෙනකන් හරි පාඩම් කරන්න. උනට උදේට නම් නැගිටින්න මට බෑ. මේ ඉතින් මාසේ අන්තිම නිසා මට අවශ්‍ය කරන බඩු ටිකත් අපේ අක්කා මට එවලා තිබ්බ ඔක්කොම මාසෙකට ඇති වෙන්න. ඊට පස්සේ ඉතින් මේ යන්නේ ඒ බඩු ටික ගෙදරට අරගෙන එන්න. පික්මි එකෙන් තමයි ඔක්කොම ටික එවලා තිබ්බේ. ඉතින් මට මාසෙකට ඇති වෙන්න මෙතන මට අත්‍යවශ්‍යම දේවල් ඉඳන් කෑම බීම ඔක්කොම ටික අක්කා එවලා තිබ්බා. මේ තියෙන්නේ ඉතින් අපේ ලොකු අක්කයපු බඩු වලින් චුට්ටම චුට්ටක්. තාම ඊට වඩා බඩු එවලා තිබ්බා. ඒ ටික වීඩියෝ කරගන්න තරම් මට සිහියක් තිබුණේ නැහැ. කොහොම හරි කිරිබත් එක බත් කෑන් දෙකක් වුණා කියලා අපේ අක්කට කිව්වට පස්සේ උදේට කන්න යාමට ඉන්දියාප්ප එවලා තිබ්බා. එදා උදේට මං කෑවේ කිරිබතුත් කෑවා. ඊට පස්සේ ඉතින් ඉන්දියාප්පයි චිකන් කරි එකකුයි තව ෆිෂ් කරි එකකුයි පොල් සම්බෝලයි තමයි ඒකේ තිබ්බේ. ඊට පස්සේ ඉතින් ඒකත් මං කාලා දැන් මේ ලෑස්ති වෙන්නේ කැම්පස් එකට යන්න. මොකද එදත් මට දවසම ලෙක්චර්ස්. මේ කියලා තිබ්බෙත් පික්මි එක්කම තමානේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ රසම රස කිරිබත් එක. ඕකට ඔය වතුර වගේ පිරුණට ඉච්චර වතුර වගේ නෑනේ ඒක කන්න පුළුවන් වුණා මට. මේ ඉතින් එදා දවසේ මම කැම්පස් එකට ඇඳන් ගියෝ මගේ අවුට්ෆිට් එක. කොහොම හරි කැම්පස් එකට ගියාට පස්සේ කෝල් එකක් ආවා. අපේ අක්කා මට කැම්පස් එකටම කේක් එකක් එවලා තිබ්බා. ඊට පස්සේ ඉතින් ඒ කේක් එකත් ඉක්මනට අරගෙන මම ගියා මට තිබ්බ ලෙක්චර් එකට.
පේනවනේ කෙල්ලගේ සතුට. ඔහොම හිටියට හිතේ ඇතින් මන් දන්න මට කියන්න තේරෙන්නේ නැහැ. පුදුම දුකක් එදා දවසේ නම් තිබ්බේ. මොකද අර කවුරුත් නැහැ තනියට. අඩුම ළඟ ඉන්න යාළුවෙක්වත් එදා දවසේ මට නෑනේ කියලා හිතුණා අනන්තයි. මොකද එදා දවසේ මට අපේ ඉස්කෝලේ යාළුවන්වත් කිසිම ලෙක්චර් එකකදී හම්බුනේ නැහැ. කොහොම හරි දඩි විදිහේ මම මේ යන්නේ මට එදා තිබ්බ චයිනීස් ලෙක්චර් එකක්. ඒකට තමයි මේ දුවගෙන යන්නේ. මෙන්න මේකෙන් තමයි අපේ අක්කා කේක් එක ඕඩර් කරලා තිබ්බේ. කොහොම හරි එදා මට චයිනීස් ලෙක්චර් එකේදී අපිට නිකන් ඇක්ටිවිටි එකක් විදිහට හදන්න දුන්න බර්ත්ඩේ කාඩ් එකක් අපේ යාළුවෙක්ට හරි කාට හරි. ඉතින් ඒ වෙනුවෙන් මං හදපු බර්ත්ඩේ කාඩ් එක තමයි මේ. ඒ වෙලෙදී මුකුත් අපි ළඟ කොළ මුකුත් තිබුණේ නැහැ. ඒ වුණාට ළඟ තිබ්බ පොතේ කොළයක් කඩලා ඔන්න ඔය විදිහට තමයි මං වෙලෙම බර්ත්ඩේ කාඩ් එක හදාගත්තේ. ඊට පස්සේ අපිට ෆාෂ කෙනෙක්ගෙන් අපිට බිස්කටුත් හම්බුණා. මොකද එයා එන්නේ රිසර්ච් එකට. ඉතින් එයා ඉතින් අපිට හැමදාම බිස්කට් අරගෙන එනවා. ඒ ෆාෂ දුන්න බිස්කටුත් කාලා දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ කේක් එක කපන්න. කොහොම හරි මගේ ආදරණීය පිටකොක්කත් ඇවිල්ලා කේකුත් කපලා රාත්‍රී ආහාර වෙලත් අරගෙන මං ආව ඉතින් මගේ සුපුරුදු පරිදි පොඩින් නිවාසය වෙත. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් හැමෝම පැරිසිමින් ඉන්නවා. බයි බයි.